කොහොමද පර්සන් ගර්ල්ස් ඔන්න ඉතින් අද යාලා තියෙන ඉතින් අලුත් ඉතින් සුපර් කන්ටෙන්ට් එකක් ඉතින් මේ වීඩියෝ එකේ ඉතින් තවත් top 5 වීඩියෝ එකක් තමයි ඉතින් මේ වීඩියෝ එකේ ඉතින් top 5 මාස්ක් ගැන තමයි ඉතින් ගේම් එකේ බෙස්ට්ම මාස්ක් පහ මොකක්ද කියලා තමයි ඉතින් මේ වීඩියෝ එකේ යාලා තියෙන හින්දා අනිවාර්යෙන් මොකක්ද බෙස්ට්ම මාස්ක් පහ කියලා දැනගන්න අනිවාර්යෙන් වීඩියෝ පොඩ්ඩක්වත් ස්කිප් කරන්න නැතුව බලන්න වෙනවා ඉතින් ඕගොල්ලෝ ඉතින් අනිවාර්යෙන් channel subscribe කරන එක bell එක නැත්නම් all දාලා තියාගන්න මොකද මේ වගේ වීඩියෝ ඕගොල්ලෝට දාපු ගමන් ඕගොල්ලෝගෙන් ඉතින් notification මාර්ගයෙන් ඕගොල්ලෝ ගාවට ගෙන්න ගන්න ඉතින් ඒත් එක්කම ඉතින් ඕගොල්ලොන්ට කියන්න ඕනේ ඉතින් ඕගොල්ලොන්ට account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕන නම් ඉතින් අපි ඉතින් මාව ඉතින් contact කරා ගන්න පුළුවන් ඉතින් මගේ පාඩ WhatsApp number තියෙනවා ඉතින් description එකේ හරි comment box එකේ හරි තියෙනවා ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මාව contact කරා ගන්න ඕල්ට account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕන නම් ඉතින් ඕගොල්ලෝ ඉතින් සාධාරණ අඩු මිලකට ඉතින් ඕගොල්ලොන්ට ඉක්මනට වැඩේ කරලා දෙන්න පුළුවන් ඒ කියන්නේ top up store එක තාම පටන් ගන්න නැහැ ඒක පටන් ගත්තා මේකත් මම හිතේ දාන්න ඕනේ ඉතින් අනිවාර්යෙන් channel subscribe කරන එක bell එක all දාලා තියාගන්න ඒ වගේම මේ වීඩියෝ කට්ටියට share කරලා අනිවාර්යෙන් support එකක් ඕනේ මොකද දැන් ඉතින් reach එක ගොඩක් අඩුයි channel එකේ ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ ඉතින් දන්නවද හැමෝම පොඩ්ඩක් share කරලා support එකක් ඕනේ මොකද reach එක ගොඩක්ම බහැලා තියෙන්නේ මොකද වීඩියෝ දැම්මේ නැහැ ගොඩ කාලයක් හරි ඉතින් වැඩි කියන්න තමයි ඉක්මනට වීඩියෝ එක කියලා බලමු ඉතින් අපිට මොකද්ද දැන්ට අවිල්ලා තියෙන top 5 මාස් පහ මොකද්ද කියලා හරි ඉතින් අපි ඉතින් වීඩියෝ පැත්තට આવත් ඔයගොල්ලෝ account එකේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් සුප්‍රීම මාස්ක් පහ තමයි ඉතින් අපි යාලා තියෙන. ඉතින් හරියට ඉතින් පස්වෙනි මාස්ක් එක තමයි ඉතින් රෝස් මාස්ක් එක ඉතින් රෝස් මාස්ක් එක ඉතින් ගොඩක් කට්ටිය දන්නවා මේ හැබැයි මේ මාස්ක් ඉතින් ගොඩක් account වල තියෙනවා ඉතින් කියන්නේ අර අනිත් හතරට සාපේක්ෂව ගොඩක් account වල මේ මාස්ක් එක තියෙනවා. ඉතින් ඕගොල්ලෝගේ account වලත් මේ මාස්ක් එක තියෙනවා නේ පහලින් comment එකක් දාගෙන යන්න. ඉතින් කියන්නේ සාපේක්ෂව ඉතින් ගොඩක් අර හතරට සාපේක්ෂව ගොඩක් account වල තියෙනවා. හරිද? ඒත් ඉතින් ගොඩක් account වල අඩුයි. අනිවාර්යෙන් ඕගොල්ලෝ එකක් තියෙනවා නේ. කියන්නේ ඕගොල්ලෝ account එකේ අනිවාර්යෙන් මේ මාස්ක් එක තියෙනවා නේ පහලින් comment එකක් දාගෙන යන්න. ඒ කියන්නේ මේ account එක කියන්නේ මේ මාස්ක් එකේ තියෙන account ටුට්ටක් වටනවා. ඒ කියන්නේ මේ මාස්ක් ඉතින් ඕනේ කියන්නේ ඕනේ එතකොට match වෙනවා. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙම තියෙනවා. ඉතින් ඒ කියන්නේ match වෙන බණ්ඩල් ඒ මේවා ඉතින් ඉතින් මේ වීඩියෝ එකෙම ඕගොල්ලොන්ට තියෙනවා. ඉතින් හරි ඉතින් අනිවාර්යෙන් ඉතින් මම කිව්වට ඕගොල්ලෝ කරාගෙන යන්න. ඉතින් අපි වැඩි ඉතින් ඉක්මනට වැඩි කියවන්න. ඉතින් අපි ඉක්මනටම අපි ඊළඟ ඉතින් මාස්ක් එක මොකක්ද කියලා අපි ඉක්මනට බලමු. ඉතින් අපි ඉතින් ඊළඟ මාස්ක් එක තමයි ගෑන්ස් මාස්ක් එක. ඉතින් මේක ඉතින් ගොඩක් කට්ටිය ඉතින් දැකලා හැම නැතුව ඇති. ඉතින් මොකද මේක සීසන් 10 එලයිට් පාස් එකේ ආපු ඉතින් ඒ කියන්නේ එලයිට් පාස් එක දැම්මට පස්සේ හම්බෙන්නේ ඉතින් ෆස්ට් අයිටම් එක විදිහට තමයි ඉතින් මේ මාස්ක් එක ආවි. ඉතින් කියන්නේ ගොඩක් account වල මේ මාස්ක් එක නෑ මොකද සීසන් 11 15 account වල විතරමයි මේ මාස්ක් එක තියෙන්නේ. ඊපස්සේ රිටර්න් කරේවත් මුකුත් කරේ නෑ මේ අයිටම් එකේ. හින්දා ඉතින් ගොඩක් account වල ඉතින් මේ මාස්ක් එක කියන්නේ දකින්නවත් නෑ. කියන්නේ මං හිතන්නේ මමත් ඉතින් එහෙම වැඩි දැකලත් නෑ. ඉතින් මේ මාස්ක් එක ඉතින් කියන්නේ ඕගොල්ලෝගේ account එකත් මේ මාස්ක් එක තියෙනවා. අනිවාර්යයෙන් account එක ගොඩක් පරණ account එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ සීසන් 10 ලයිට් පාස් එක ඉතින් මාස්ක් දෙකක් දුන්නා. ඉතින් මේකේ දෙකෙන් තව විස්තරයක් තියෙනවා. ඉතින් ඒක වීඩියෝ එකේ ඉතින් ටුක්ටක් තව අස්සරයක්දී ඔයගොල්ලොන්ට ඉතින් ඒකම විස්තරයෙන් වදින ඔයගොල්ලොන්ට තේරෙයි. ඉතින් හරි ඉතින් මේ මාස්ක් එකත් ඔයගොල්ලෝ account එකේ තියෙනවනේ අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද ඉතින් ඒ කියන්නේ මේ මාස්ක් එක තියෙනවා කියන්නේ ගොඩක් පරණ account එකක් ඒ වගේ account එකේ වටන account එකක් ඒ වගේ ගොඩක් විස්තර තියෙනවා. ඒක දැනගන්න ඉතින් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ මාස්ක් එකත් ඔයගේ account එකේ තියෙනවා නම් ඉතින් මේක ඉතින් තව ස්පෙෂල් ඒවා කියලා ඉතින් තව ගොඩක් දේවල් කියන්න නැහැ. ඉතින් මේක හරි ඉතින් අර ඉලුමිනාටි සීන් එක මතක ඇති. ඉතින් ගේම් එකේ ආපු ඉතින් ඒ සීන් එක පොඩ්ඩක් තියෙනවා. හරි ඉතින් තුන්වෙනි මාස්ක් එක තමයි ගෝස්ට් හෙඩ් එක. ඉතින් මෙන්න මේක තමයි ඉතින් සිම් එක සීසන් 10 ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් ලයිට් පාස් එකේ චුට්ට ගැන වීඩියෝ පොඩ්ඩක් අස්සරයක් ඔයගොල්ලන්ට මේ වීඩියෝ ගැන කියන්නේ මේ මාස්ක් එක ගැන මේ ලයිට් පාස් එක ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් විස්තරයක් දෙන්නම් කිව්වා. ඉතින් තව මාස්ක් එකක් තියෙනවා කිව්වා. ඉතින් මෙන්න මේක හරිද මේ ගෝස්ට් මාස්ක් එක කියන්නේ මේක තනිකර ඉලුමිනාටි සීන් එක. ඔයගොල්ලන්ට ගේම් එකේ ඉතින් චුට්ටක් පරණ එකක් ඉන්නත් දන්නවා ඉලුමිනාටි සීන් එක මොකක්ද කියලා. ඉතින් එන්න ඒ සීන් එකේ ආපු ගොඩක් මේ සීන් එකට ආපු මාස්ක් එකක් තමයි මෙන්න මේ මාස්ක් එක කියන්නේ. මේක හැබැයි ෆ්‍රී දුන්නේ. ඒ කියන්නේ ෆ්‍රී දුන්නට මේකත් ඉතින් සීසන් 11න් 15 කියන්නේ සීසන් 10 ලයිට් පාස් එක කියන්නේ ඉතින් කොහොමත් ඉතින් ගොඩක් පරණ ලයිට් පාස් එකක්. ඉතින් එන්නේ ඒ සීසන් එක ආපුවා ඉතින් කොහොම රිටර්න් කරේ නෑ. ලයිට් පාස් වල ඉතින් අයිටම් ඉතින් ගොඩක් රිටර්න් කරේ නෑ. ඉතින් මෙන්න මේ අයිටම් එකත් එන්න ඒ වගේ තමයි ඉතින් ගොඩක් පරණ අයිටම් එකක්. හරි ඉතින් අපේ දෙවෙනි අයිටම් එක තමයි ට්‍රිපල් ස්කාෆ් එක. ඉතින් මේ ස්කාෆ් ඉතින් ඕන කට්ටියක් දන්න. ඒ කියන්නේ මේක ඉතින් දන්නේ නැති එකෙත් නැති තරම ඉතින් මොකද මේක ඉතින් රිටර්න් කරාද කියලා මට හයියට මතක නෑ. ඉතින් මේක රිටර්න් කරා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ මාස්ක් එකත් ඉතින් ගොඩක්ම තියෙන ඉතින් පරණ account වල. මොකද ඉතින් මේක පරණ මාස්ක් එකක්. ඉතින් ගොඩක් කට්ටිය ආස කරන ඉතින් මගෙත් ඉතින් පෞද්ගලිකව ඉතින් ගොඩක්ම ආස කරන මාස්ක් එකක් තමයි ඉතින් මෙන්න මේ මාස්ක් එක. ඉතින් කොටි හපුවා වගේ තියෙන සීන් එකේ තියෙන මාස්ක් එකක් තමයි ඉතින් මෙන්න මේ මාස්ක් එක. ඉතින් පට්ටම් මාස්ක් එකක්. ඉතින් මෙන්න මේ මාස්ක් එක ඉතින් කොහොමද දුන්නේ කියලාත් මට හරියට මතක නැහැ. ඉතින් ඕගොල්ලන්ට ඉතින් ඊළඟ වීඩියෝ එකේ නම් මම දාන්නම්. ඉතින්
මේ හැම අයිටම් එකකින් ගොඩක් විස්තර කරලා දාන්න ඕන. කියන්නේ ගොඩක් ඉතින් ගැඹුරට හරලා කොහමද ආවේ මේ විස්තර ටිකක් දාන්න ඕන. පලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එකේ එන්න එහෙම අයිටම් ටිකකුත් ඇඩ් කරන්න කියලා. ඉතින් මෙන්න මේකට ඉතින් ආස කට්ටියත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගන්න. ඒ වගේ ඕගොල්ලෝ account එකේ තියෙනවා නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මොකද ගොඩක් පරණ මාස්ක් එකක්. ඉතින් මගේ පෞද්ගලිකව ආස ඉතින් අපි ඉතින් number 1 ඉතින් සුප්‍රීම මාස්ක් එක තමයි ඉතින් ආසියන් ස්කාෆ්. ඉතින් ගොඩක් කට්ටිය දන්න ඉතින් රොයල් මාස්ක් එක කිව්වොත් තමයි ඉතින් මෙන්න මේ මාස්ක් එක ඉතින් ගොඩක් කට්ටිය දන්න. ඉතින් මාත් ඉතින් මේ වීඩියෝ කොහොමදකම තනිකරම කී හිතේ රොයල් මාස්ක් එක කියලා තමයි ඉතින් මේකට කියන්නේ ආසියන් මාස්ක් ඒ වචන ගොඩක් පාවිච්චි කරන්න. මොකද අපි සිංගප්පූරු සර්වේ කටින් ලංකාවේ කට්ටිය ඉතින් ගොඩක් පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් කට්ටිය ඉතින් පාවිච්චි කරන ඉතින් රොයල් මාස්ක් එක කියලා තමයි ඉතින් මෙන්න මේ මාස්ක් එක. ඉතින් මේ මාස්ක් එක ඉතින් රිටර්න් කරේ නෑ එකපාරක්වත්. ඒක තාම ඉතින් ඒ රෙයා ගතිය එහෙම්මම තියෙන ඉතින් සුප්‍රීම මාස්ක් එක තමයි ඉතින් මේ රොයල් මාස්ක් එක. ඉතින් පට්ටම රෙයා ඉතින් පට්ටම වටන මාස්ක් එක තමයි ඉතින් රොයල් මාස්ක් එක. ඉතින් මෙන්න මේ රොයල් මාස්ක් එක ඉතින් ආවේ ඉතින් සීසන් 3 එලයිට් පාස් එකේ. ඉතින් ඕගොල්ලෝ ඉතින් මතක ඇති ඉතින් පට්ටම පතර පිස්සු පීකුත් ඉතින් මාස්ක් එකක් ඒ වගේ මේ එලයිට් පාස් එකෙන් ඉතින් ගොඩක් පරණ ඉතින් පරණ මේ account වල විතරයි ඉතින් මෙන්න මේ මාස්ක් එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ account වල ඉතින් මම හිතන්නේ ඉතින් මම වීඩියෝ බලන ගොඩක් ඔයගොල්ලෝගේ කියන්නේ තම 110ක වගේ ප්‍රතිශතය ඉතින් ඇති. ඉතින් ගොඩක් කට්ටියගේ account වල ඉතින් මෙන්න මේ මාස්ක් එක නැහැ. ඉතින් මොකද සීසන් 3 කියන්නේ ඉතින් ගේම් එකේ ඉතින් 2018 වගේ තමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ account එකේ ඉතින් පරණ account එකක් එන්න ඕනේ. ඉතින් මේ මාස්ක් එකේ තියෙනවා නම් ඉතින් හරි. ඉතින් boys and girls ඉතින් අද ගෙනාපු සුපිරිම වීඩියෝ ඉතින් මෙන්න මේ පිස්සු පීකුදු වීඩියෝ එක තමයි. ඉතින් ගොඩක් ඉතින් දේවල් දැනගන්න තියෙන. කියන්නේ ගේම් එකේ ඔයගොල්ලෝ account එකේ තියෙන මාස්ක් එකක් ඉතින් මොකක් හරි පරණ item එකක් මොකක් හරි තියෙනවා ඔයගොල්ලෝ ඉතින් දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා ඉතින් මං හිතනවා. ඉතින් මොකද ඉතින් එච්චරම වටින වීඩියෝ එකක් නෙවෙයි. ඒ වීඩියෝ එක වටින සෙට් එකකුත් ඉන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඒ කට්ටිය අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ account එකේ මේ item මොනවා හරි තිබ්බනේ ඉතින් දන්න දෙයක් ඔයගොල්ලෝ දැනගත්තා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒක මට සතුටක්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ ඉතින් කලින් ඉතින් මම මතක් කරා ඔයගොල්ලන්ට account එකක් ගන්න හරි විකුණ ගන්න හරි ඕන. ඉතින් මාව contact කරගෙන මගේ නම්බරේ තියෙනවා. ඉතින් description එකේ comment box එකේ ඉතින් උඩ ඒකකින් නම්බරය අරගෙන මට message එකක් දාන්න පුළුවන්. ඉතින් boys and girls ඉතින් ඕගොල්ලන්ට ඉතින් top up වෙන්න තාම කරන්න. ඉතින් ඒකත් කරන්න ගන්නවා ළඟදීම. ඉතින් එතකොටත් ඔයගොල්ලන්ට මම අනිවාර්යෙන් message එකක් හරි මොකක් හරි දාන්න. ඉතින් අනිවාර්යෙන්ම group වලට join වෙලා ඉන්න ඔයගොල්ලන්ට ඒවා ටික දැනගන්න. ඉතින් එහෙනම් boys and girls අපි දැනට ගිහිල්ලා ඉතින් මේ වගේ තවත් අලුත් මලුත් සුපිරි content එකක් අපි පස්සෙට මේ වගේ boys and girls යන channel subscribe කරන්න ඔගේ bell එක ගන්න all දාලා තියන්න. ඉතින් මේ වගේ වීඩියෝ දාපුවම ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. ඉතින් අපි දැනට ගිහිල්ලා එන්නම්. bye bye. අලුත් ඉතින් ආයෙ පස්සේ සෙට් වෙමු.